හරි 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 මට තේරුණා. Hello, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදියටම මේ vlog එකේ තියෙන අපේ show prep එක ගැන. Show prep in the sense අපේ dancing club එකේ annual dance concert එක kinetic fire එකට අපි ලෑස්ති වුණ විදිය ඒ අතරේ අපි කරපු දේවල් ගැන තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් මම vlogging start කරපු දවසේ ඉඳන් මේ vlog එක කරන දවස කවද්ද කියලා ඇඟිලි ගැනගෙන හරි ආසාවෙන් බලාගෙන හිටියේ මේ vlog එක අරගෙන එන්න. ලේන්සෝ පැත්තකින් දාපන්. හායි යාළුවනේ අපි යනවා සර්ව සර්ප්‍රයිස් කරන්න. ඔයාලා දැන් බලනවා ඇති ඕගස්ට් ගියාට පස්සේ මම ආයේ ඔක්තෝබර් ප්‍රැක්ටිසස් ගියේ කියලා නැහැ. at least twice a month මම weekdays වල practices ගියා. office නිසා මට හැමදාම practice තිබ්බ දවස්වල යන්න බැරි වුණා. හැබැයි මම weekends වල Sundays වල ගිහින් මට මිස් වෙච්ච දේවල් practice කරගත්තා. I think මේ තියෙන්නේ teachers day එකට අපි සර්ව ගිහින් surprise කරපු විදිහ. ගෙම්ම කතර ඉල්ලන් ගියා ඉතින්. අනේ ගාක් කලවෙන්න කෙනාද අපි. ඔව්. බා. විලියපන් ඉතින් ජැකට් එකට තව යට විනාඩි මෙන්න ඒ වගේ නෙමෙයි ජැකට් එකේ මේක වැරදිද? එතකොට මේක විනුණ උඩින් තියනවා. හරි 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 මට තේරුණා. ප්‍රැක්ටිසස් කියපු හැම දවසෙම වීඩියෝස් මංගාව නැති වෙන්න හේතුව තමයි normally අපි ප්‍රැක්ටිසස් වලට ඩාන්සින් රූම් එකට ගියාට පස්සේ අපිට අපේ මොබයිල් ෆෝන්ස් ගැන අමතක වෙනවා. අපි ගොඩාක් අයට. ඉතින් ඔය මොකක් හරි වැඩකට නැත්නම් ප්‍රැක්ටිසස් ඉවරලා තමයි අපිට අපේ ෆෝන්ස් වань මතක් වෙන්නේ. ඒ නිසා මේ vlog එකේ නම් ටිකක් තනින් තන තමයි වීඩියෝස් ඇත්තේ. වැඩි ගණන් ගන්න එපා. ෂෝ ටයිම් එක කියන්නේ අපි හැමෝම ගොඩාක් ආසාවෙන් එනකම් බලන් ඉන කාලයක්. මොකද අවුරුද්දටම එකපාරයි අපි kinetic fire එක කරන්නේ. ඒ අපේ annual dancing concert එක. ඉතින් මේ කාලෙට අලුත් පරණ හැමෝම එකට එකතු වෙනවා සහ හරි fun හරිම ෂෝක් කාලයක් ඒක. ඒ කාලේ ඉතින් ඒ ෂෝ ප්‍රෙප් එක කියන්නේ වෙනම ෆීලිං එකක්. මට ඒක ඩිස්ක්‍රයිබ් කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ මගේ තුන්වෙනි kinetic fire show එක and මගේ ෆයිනල් ෂෝ එක මට යුනි එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට පාටිසිපේට් කරන්න පුළුවන් වෙන ෆයිනල් ෂෝ එක. ඉතින් හිත ඇතුලෙන් ලොකු දුකකින් තමයි හිටියේ කොච්චර ෆන් එකේ මෙයාලත් එක්ක ඒ කාලේ ගත කරලා හිටියත්. ඒත් ඉතින් ලයිෆ් එක කියන්නේ ඒක තමයි නේද? හැමදාම එක විදියට තියෙන්නේ නැහනේ. කාලෙන් කාලට එන චේන්ජස් වලට හැඩ ගැහිලා අපි ඉන්න ඕනේ. එහෙම තමයි ඉතින්. මතකයන් හිත පාරවයි වසන්තේ කොහෙදු ගිහින් ජීවිතේ තැනක නැවතිලා මකියයි පිය සටහන් පාසලින් වසන්තය හොරයින් අසලින් ගියා. මෙදා සැරේ kinetic fire show එකේ මගේ solo item එකක් තිබුණා. ඉතින් ඒ item එක full choreography එක මට කරලා දුන්නේ අපේ මල්ලි. අපේ මල්ලි නෙමෙයි මගේ මල්ලි. ඉතින් මල්ලිට අමතරව දිනියන් ලකි මාරම support එකක් දුන්නා ඒ item එක හදාගන්න. track එක select කරන එකේ ඉඳන් costume එක මොන වගේ එකක්ද වෙන්න ඕනේ, මොන හරි prop එකක් use කරනවද, මොන වගේ prop එකක්ද use කරන්නේ, ඔය හැම දෙයක්ම ලස්සනට decide කරගන්න මාරම support එකක් මේ තුන් දෙනාගෙන් හම්බ වුණා.
and නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න තියෙන weekend එකේත් ඇවිල්ලා මගේ item එක හදාගන්න මට practice කරන්න බැරි වෙච්ච මිස්සුන items practice කරගන්න මාර්ම support එකක් මේ තුන් දෙනාගෙන් ඒ කාලේ හම්බ වුණා. ඉතින් මට මේ තුන් දෙනාට මං හිතන්නේ වචන වලින් thank කරලා ඉවරක් කරන්න බැරි වෙයි. ඒ තරම්ම මාර්ම support එකක් ඒ තුන් දෙනාගෙන් හම්බ වුණේ. අනේ අම්මා අපි නිකන් ට්‍රිප් එක වගේ යන්. ඔන්න එහෙනම් ෆයිනලි අපි ආවා අපේ ස්ටේජ් රිහර්සල්ස් වලට. අපේ ෂෝ එක තිබුණේ ඔක්තෝබර් 23rd. අපි දවස් දෙකක් ස්ටේජ් රිහර්සල්ස් කරා 21st and 22nd. ඉතින් ස්ටේජ් රිහර්සල්ස් කිව්වම අපි එතන ගිහින් අපි අයිටම්ස් ටික රිහර්සල් කරපු එකම විතරක් නෙමෙයි කළේ. ඉන්විටේෂන්ස් ඩිස්ට්‍රිබියුට් කරන්න, ඊට පස්සේ අපේ කොස්ටියුම්ස් වල තියෙන අඩුපාඩු හදාගන්න, වර්ක් කරන්න තියෙනවා වර්ක් කරගන්න. ඉතින් ඔය වගේ වැඩත් එක්ක ඒ වැඩත් අතරතුරේ තමයි අපි අපේ රිහර්සල්ස් කරේ. අපි ආවා ඉන්විටේෂන්ස් ටික දෙන්න. අපේ සගටි සිටි. yes කෙස් ගහපේ. ඉතින් ඔය ඔක්කොම දේවල් කරන අතරේ කනබොන් දේවල් ටිකත් අපි කරගන්න එපායි. ඔයාලා මගේ කලින් vlogs වල දැකලා ඇති ප්‍රැක්ටිස් ගන්න මොකක් හරි ඉවෙන්ට් එකක් නම් කැම බීමෙන් අපිට අඩුවක් වෙන්නේ නැහැ. ඒවා නම් හොඳට කිසිම අඩුවක් නැතුව අපිට ලැබෙනවා. මොකක් හරි කලින් ආත්මික අපි ඔක්කොමලා ලොකු පිනක් කරලා තියෙනවා අඩුවක් නැතුව ඒ දේවල් නම් ලැබෙන්නේ. රිහර්සල්ස් තියෙන දවස්වලට අපි ගෙදර යනකොට පරක් වෙනවා. at least රැට 9වත් වෙනවා අපි ගෙවල් වල යනකොට. මොකද රිහර්සල්ස්ම විතරක් නෙමෙයිනේ අපේ අමතර වැඩත් කරන ගමන්නේ අපි ඒව කරන්නේ. ඉතින් රිහර්සල්ස් වලට ආවම ওই විදිහට තමයි. ඉතින් වෙලාවක් කලාවක් නැහැ අපිට. සර්ට චොක්ලට් තේරීම. සර් අනේ සර් එනම පිටිනේ හලෝ කෑම හොයන්න බෑ. The next day. Good morning and welcome back to my YouTube channel. අද තමයි show day එක. මේ ඉන්නේ අපේ driver uncle for the day. මම දැන් කියන්න මට මතක නැහැ කියන්න තියෙන එක. දැන් stress අපිට. ඒක තමයි මෙතන අපිට වෙලා තියෙන ලොකුම දේ. අපි ගිහින් බලමු එතන වැඩ ගොඩක් දුරට ඉවරයි. දැන් අපි යනකොට තවත් වැඩ ටිකක් බොහෝ දුරට ඉවර වෙලා තියෙයි. And yes, we'll see. Hi, කියන්නේ හලුවනේ. Two hours later. ඉතින් ඔක්කොම දේවල් ලෑස්ති කරලා ඊට පස්සේ අපි මේකප් කරගෙන ඩ්‍රෙස් කරගෙන by 2 o'clock අපේ ෂෝ එක ස්ටාර්ට් කළා. අපි රෙඩි වෙන ගමන් මට වීඩියෝස් ගන්න ඇත්තටම බැරි වුණා. මොකද මාරම රෂ් එකේ හිටියේ. ඉක්මනටම ලෑස්ති වෙන හදිසිය තිබ්බේ සහ ඒ අතරමැද ෂෝ එක අතරමැදත් costume changes ගිය නිසා පොඩි වීඩියෝ ක්ලිප්ස් විතරයි මං ගාව තියෙන්නේ. Only getting older, baby, and I've been thinking about it lately. යුනි එක නිසා මට මගේ ලයිෆ් එකට ලැබිච්ච ලස්සනම දේවල් වලින් එකක් තමයි ඩාන්සින් ක්ලබ් එකේ ෆැමිලි එක. ඉතින් ආයෙත් මෙයාලත් එක්ක මේ වගේ එකට එක ස්ටේජ් එකේ නටන්න, මේ වගේ ෂෝස් වලට ලෑස්ති වෙන්න, රණ්ඩු වෙන්න, hina වෙන්න, ඔය දේවල් වලට නිතර යන්න වෙන්නේ නැහැ. ඉතින් දුකයි ඒත් හරිම සතුටුයි. ලස්සනට ඒ ෂෝ එක හිතුවටත් වඩා කලින් පාරවල් වලටත් වඩා ලස්සනට ඉවර කරන්න පුළුවන් වෙච්ච එකට සහ මගේ සපෝට් එක පුළුවන් විදියට මම එයාලට දුන්නා කියලා මම හිතනවා. ඉතින් ආයේ දවසක එයාලත් එක්ක ওই විදියට එකට
නටන්න මට ලැබී කියලා මං හිතනවා මේක අන්තිම පාර නොවේවා කියලත් මං විශ් කරනවා. Does it ever drive you crazy just how fast the night changes? Everything that you ever dreamed of disappearing when you wake up, but there's nothing to be afraid. I'm here with the dance diva. Hello. What's your name? Metindi. Hi, Metindi fans and friends and family. She did such a good job on stage so today. Much. Oh my god, such a diva. You're calling me the diva. You're the diva. No, you are. Okay, right, thank you so much. මේ මාව අද ලස්සනට මේ විදියට අන්දලා මට කොස්ටියුම් චේන්ජස් කරන්න උදව් කරලා සැරින් සැරේ හැම එකම බලලා හොයලා කරපු උපනි අප්පා ආදරේ අපි ග්‍රැජුවේෂන් එකේදී හම්බුනේ මේ ඉන්නේ අක්කලා තමයි ඉතින් වගේ හායි අනු දැන් vlog එක කොහෙද දාන්නේ? YouTube යන්නේ ඔයාලම subscribe කරන්න. චුට්ටක් උස්සන්න පුළුවන් මොකද ඔයා මිටිහින් අපේ මහතට පේනවා. හරි sorry. හරිය කැත අපහාසයක් දැයිද කියන්නවට කියන්න තියෙන එක. කියන්න තියෙන ඔයගලට ආදරේ ඔය දෙන්නට අපි ගෙදර යනවා. අදට yes. අදට ඇති. යන්න ගලේ සුපුරුදු කාගේ චාරිත්‍රය කරලා යන සුරාංගනීට මාළු ගෙනාවා සුරාංගනී සමල්ලෙක් ඔසගේ අංගනීට මාළු ගෙන